හරි. එන කටි පටන් ගමු. හරි. අපි පටන් ගන්න යන්නේ 10 වසරේ දෙවෙනි පාඩම සරලයේ චලිතය පාඩම. එතකොට එහෙම නැත්නම් ඕ ලෙවල් වලට අදාළ සාමාන්‍ය පෙළට අදාළව ගත්තොත් භෞතික විද්‍යාව තියෙන පළවෙනි පාඩම සරලයේ චලිතය. එතකොට මේ පාඩම ඉස්සරහට මොන විදිහටද යන්නේ කියලා කියන්නේ මේක කොයි විදිහටද කවර් වෙන්නේ කියලා මම ඉස්සෙල්ලම කියලා ඉන්නා. එතකොට මේ වීඩියෝ එකේ බලාපොරොත්තු වෙනවා දැන් පාඩමේ තියෙනවනේ එක් අනුමාතෘකා. මේ එක් අනුමාතෘකාව යටතේ එක පොඩි වීඩියෝ එක ගන්න. කියන්නේ ගොඩාක් ලොකු ප්‍රමාණ ගන්න. ඒ කියන්නේ පැය 1 2 එහෙම ගන්න නැතුව පොඩි පොඩි වීඩියෝ කොටස් ගන්න එකතු කරලා තමයි මේ සම්පූර්ණ පාඩම ආවරණය කරන්නේ එක් අනුමාතෘකාවකට එක වීඩියෝ එක ගන්න. ඒ විදිහට තමයි මේ පාඩම ඉස්සරහට ආවරණය වෙලා යන්නේ. ඊට පස්සේ ඒ අනුමාතෘකා යටතේ හදන අපි විසඳන ගැටලු තියෙනවානේ. ඒ ගැටලු යම්කිසි ප්‍රමාණයක් අපි ඒ මාතෘකාත් එක්කම නැත්නම් ඒ රේමාත් එක්කම කතා කරන යද්දී අපි විසඳනවා. ඒකට දාලා PDF එක මේ වීඩියෝ එකේ යට ඩිස්ක්‍රිප්ෂන් එකේ අදාළ PDF එකේ link එක ඇති. ඒකෙන් ගන්න. එහෙම නැත්නම් කමෙන්ට් පළවෙනි කමෙන්ට් එකට දාලා තියන්න. ඒකෙන් ගන්න. එතකොට ඒ විදිහට විසඳගෙන ගිහිල්ලා ඉන්නේ. ඒ විදිහට ගැටලු යම්කිසි ප්‍රමාණයක් කවර් කරගෙන අපි ගිහිල්ලා ටිකක් සංකීර්ණ ගැටලු වලට තව වීඩියෝ එකක් දානවා. තව එක කොටසක්. ඒක නම් සාපේක්ෂව එක්තරා අනුමාතෘකාවක් කතා කරන ප්‍රමාණය වලට සමහර ටිකක් වැඩි වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක නම් කාලයෙන් පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. එහෙම කොටසක් එනවා. ඊට පස්සේ අවසාන අවස්ථාව විදිහට 2019 ඉඳලා 2025 දක්වා 19 ඉඳලා 25 දක්වා පාස් පේපර්ස් ටිකේ මේ පාඩමට අදාළව ගැටලු ටික විසඳලා තව වීඩියෝ එකක් හම්බ වෙනවා. ඒ විදිහට තමයි මේ පාඩම අපි ආවරණය කරගෙන යන්නේ.